පඬිරට ගිනිලා පත්තිනි මමයි. පතිවත කෙලසීමට තොටියාට 890ක් රෝග වෙන්නයි ශාප කළේද මමයි. පඬිරටේ ගින්න නිව්වේද මමයි. රෝග පීඩා සුව කළේද මමයි. මම කාවේරි නදියේ ජලයට බැස නැවත රන් නෙළුමින් උපන්නා. ඒ මාගේ ජලපත්තිනි උපතයි. ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ ජලපත්තිනි කතාවයි. ඉතින් මේ කතාවටත් බොහෝ ජනප්‍රවාද කතා බොහෝමයක් තිබෙනවා. ජලපත්තිනි කතාව කන්නගී කතාව තුළ තිබෙන කතාවක් වුවත් බොහෝ දෙනෙක් මේ වෙනත් උපත් කතාවක් ලෙසත් දක්වනවා. ඒ කියන්නේ පත්තිනි දේවිය කන්නගී ආත්මේ ඉපදීමට පෙර ජලපත්තිනි ලෙස ඉපදී ඇති බවයි. මේ අතරින් ප්‍රකට වූ කතා දෙකම මම ඔබට අද ගෙනෙනවා. බොහෝ විද්වත් වූ පවසන්නේ කන්නගී යනු පත්තිනි දේවියගේ මනුෂ්‍ය ආත්මය බවත් අනිත් සියලු ආත්මයගේ දිව්‍යම ස්වරූප බවත්. මීට වසර 2000කට පමණ පෙර දකුණු ඉන්දියාවේදී කන්නගී කතාව සිදු වූ බවත් ජනවහරේ පැවසෙන පරිදි පත්තිනි දේවියගේ නාගපත්තිනි මල්පත්තිනි වැනි ස්වරූප විශ්වයේ විවිධ කාලවකවානුවල සිදු වූ බව ජනප්‍රවාද මතයයි. අද මම මගේ කතාව සඳහා මූලාශ්‍ර කරගන්නේ දකුණු ඉන්දියානු මහා කාව්‍යයක් වන සීලප්පදිකාරම් හා සිංහල ශාන්තිකර්මවල එන පන්තිස්කෝල් මුරය, ඒ වගේම සිංහල ගැමි සාහිත්‍යයේ එන පත්තිනි හැල්ලයි. එහෙනම් යමු අපි ජලපත්තිනි උපතේ එන පළවෙනි කතාවට. ඉතින් මෙලෙස කන්නගී විසින් පඬිරට ගිනිලෑ කතාව ඔබ අස ඇති. මාගෙන එන පළමු කතාවට අනුව කන්නගී ආත්මයේදීමයි පත්තිනි දේවිය ජලපත්තිනි ලෙස උපත ලබන්නේ. මෙලෙස පතිවෘතාවේ ශක්තිය පෙන්වමින් පඬිරට ගිනිලෑ පත්තිනි දේවියට එහෙමත් නැත්නම් කන්නගියට තම කෝපය පාලනය කර ගැනීමට නොහැකි වනවා. විලාප පමණක් ඇසෙන මුළු පඬිරටම ගිනි ගන්නවා දුටු ඇයට දරා ගැනීමට නොහැකි තරම් වේදනාවක් සිතට ඇතිවනවා. මෙලෙස බුර බුරානගෙන ඇගේ කෝපය නිවා ගැනීම පිණිස ඇය කාවේරි නදිය අසබඩට ගොස් කල්පනා ලෝකයක නතර වෙනවා. නමුත් නොනිමුණු මේ කෝපය දුටු ඇය කාවේරි නදියට බැස කාවේරි නදිය පතුලෙන්ම නැවත සිසිල් ශාන්ත නිවුණු ස්වරූපයකින් ඉපදෙමී සිතා කාවේරි නදිය පතුලට පියමන් කරනවා. මෙලෙස දිවි ගලවාගත් ඇතැම් පිරිස මෙම සිදුවීම සියසින් දැක බලා ගන්නවා. එම ජනතාව සිතන්නේ කන්නගී තම ජීවිතය නැති කර ගැනීම පිණිස කාවේරි නදිය පතුලට බසින බවයි. නමුත් මේ නිසල කාවේරි නදිය නිහඬව කියා සිටින්නේ කුමක් හෝ පෙර නිමිත්තක් ඉදිරියේ සිදුවන බවයි. මද වේලාවක් නිහඬව සිටි කාවේරි ගංගා මාතාව ආලෝක ධාරා පතුරුවමින් මහා ජලපත්තිනි මෑණියන්ට උපත ලබා දෙනවා. කාවේරි ගංගාව ආලෝකමත් කරමින් පිපුණු රන් නෙළුම්මලකි. ජලපත්තිනි මාතාව රන් සලඹ දෙකක් අතෙහි දරාගෙන සිසිල් ශාන්ත ලීලාවෙන් වැඩ හිඳිමින් ජනතාවද මවිත කරනවා. කාවේරි නදියේ ජලයෙන් උපන් ජලපත්තිනි මමයි. ඉන්පසු පඬිරටේ ගිනිදැල් නිවා දමන එතුමිය වර්ෂාවට සහ ශාස්ත්‍රීයත්වයට අධිපති දෙවඟනක් ලෙස පඬිරටෙහි පත්තිනි ලෙසින් වන්දනාවට පත්වනවා. පඬිරට මෙන්ම ශ්‍රී ලංකාව තුළද ජලපත්තිනි දේවිය වන්දනාවට ලක්වනවා. තිය කැපීමේ චාරිත්‍රය ජලපත්තිනි දේවිය උදෙසා සිදු කරන අතර ඒ ගැන දැන ගැනීමට වීඩියෝ එක ඉදිරියටම රැඳී සිටින්න. දැන් අප යමු පත්තිනි දේවිය ජලපත්තිනි ලෙස උපන් බව කියවෙන දෙවැනි කතා පුවතට. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රකට කතාවයි. මෙම කතාව දිව්‍යමය ස්වරූපයකින් තමයි දැක්වෙන්නේ. මෙය කන්නගී ආත්මයට සම්බන්ධ නැත. ජලපත්තිනි උපත යනු වෙනම දිව්‍යමය උපතක් බව මත පළ කරන ඔබේ කතාවයි මේ. පන්තිස්කෝල් මුරයේ සහ පැරණි කවිවල සඳහන් පරිදි ශක්‍ර දෙවිඳුන් විසින් ජලය මත සිදු කරන ලද පූජාවකදී
රන් නෙළුම් මලක් පිපී ඒ මත මහා ජලපත්තිනි දෙමගන ප්‍රාතුර්භූත වූ බව එසේත් නැතිනම් ඕපපාතික උපන් බවයි පැවසෙන්නේ. රන් නෙළුම මත වැඩ හිටිමින් ඒ සක්‍ර දෙවිඳුන්ට ගෞරව කළ බවත් එහි කියවෙනවා. මෙම කතා දෙකෙන් ඔබ පිළිගන්නේ කුමන කතාවදැයි කමෙන්ට් එකකින් විස්තර කරන්න. මින් බොහෝ කලකට පසු දකුණු ඉන්දියාවට ගිය ගජබා රජතුමා ශ්‍රී ලංකා ද්වීපයට පත්තිනිය දෙහිල්ලත් ඒ වගේම පත්තිනි දෙවියන්ගේ රන් සලඹත් හා පත්තිනි දෙවියගේ තඹරත්තරන් පිළිමයකුත් රැගෙන ආ බව කියවෙනවා. මින් පසු ශ්‍රී ලංකා ද්වීපයේ රජවරු විසින් පෙරහැර මංගල්‍යයට පසුව දිය කැපීම සිදු කරන්නේ ජලපත්තිනි දේවිය උදෙසා බව මෙම මූලාශ්‍රවලම කියවෙනවා. එමෙන්ම පත්තිනි දේවිය උදෙසා සිදු කරන ගම්මඩු ශාන්ති කර්ම, අංකෙලිය, පොල් කෙලිය එවැනි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ශාන්ති කර්ම බොහෝමයක ජලපත්තිනි දේවිය උදෙසා පුද පූජා කරන බවට තොරතුරු ලැබෙනවා. ඒ ලෙසටම කිරියම්මා දාන තුලත් ජලපත්තිනි දේවිය උදෙසා විවිධ කවි ගීත ගායනා වනවා. ඒ ලෙසටම අපේ හෙළ පැරැන්නෝ උෂ්ණ රෝග සුව කර ගැනීම සඳහාත් නියන් දුරකට කලට වැසි ලබා ගැනීම සඳහාත් ජලපත්තිනි දේවිය වන්දනා කරනු ලැබුවා. ජලපත්තිනි දේවිය පිළිබඳව විවිධ ජනප්‍රවාද කතා බොහෝමයක් තිබෙනවා. ඇයගේ උපත් කතා හා විවිධ කතා. නමුත් මා අද ඔබට මේ ගෙන ආ කතා පුවත් දෙක මූලාශ්‍රවල තියෙන කතා බව හොඳින් මතක තබා ගන්න. මේ සඳහා අද මම මූලාශ්‍ර කරගනු ලැබුවේ ඉන්දියානු මහාකාව්‍ය වෙන සීලප්පදිකාරම් සහ පන්තිස්කෝල් මොරයත් පත්තිනි හැල්ලත්. කෙසේ නමුත් වාර්ෂිකව සිදු කරනු ලබන ඇසළ මහ පෙරහැර අවසානයේ දිය කැපීමේ චාරිත්‍රය මගින් ජලපත්තිනි දේවියගේ බලය තහවුරු වන බවටයි සංස්කෘතික මූලාශ්‍ර මගින් අපට දැනගත හැක්කේ. ජලපත්තිනි දේවියගේ පිහිටයි.